ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ කොමර්ෂල් බැංකුවෙන් දෙන පෞද්ගලික ණය ගැන. ඔව් අපිට යාළගෙම අර නිල තොරතුරු පත්‍රිකාවක් ලැබිලා තියෙනවා. ඒකනේ. ඉතින් අපි බලමු මේකේ තියෙන විස්තර ටිකක් ගැඹුරින්. කාටද මේක ගැලපෙන්නේ මොනවද තියෙන වාසි අරවම් මේවා? මුලින්ම මම දැක්කා යාළගේ සමහර විශේෂ ගිණුම් තියෙනවානේ Achiever, Vibe වගේ. ඔව් Flash, අනාගි. අන්න ඒ වයි රුපියල් ලක්ෂ 2කට වැඩියෙන් පඩි ගන්න අයටයි වෘත්තිකයන්ටයි පුලියෙන් පොඩි අඩුවක් දෙනවා කියලා තියෙනවා 0.5ක වගේ. ඒක ඇත්ත. ඒකින් පේනවා යාලා යම්කිසි කෙනෙක් නිශ්චිත පිරිසක් ඉලක්ක කරන බවක්. හරි. එතකොට මේකේ තියෙන ප්‍රධාන වාසි මොනවද? යාලා කියනවා ඉතින් අර ඊතා තරංගකාරී අඩු පුලි අනුපාතයක් දෙනවා කියලා. හැබැයි ඉතින් ඒක කොච්චර තරංගකාරීද කියන එක අනිත් එක බලන්නම වෙනවා. ඒක ඇත්ත. ඒත් එක්කම අර ලියකියවිලි ටික හරිනම් වැඩ කරන දවස් 3ක් ඇතුළත ලෝන් එක අප්‍රූව් කරනවා කියන එක නම් දවස් 3ක්. ඔව් ඒක නම් ඇත්තටම වේගවත්. ඒක හොඳයි. හදිසි අවශ්‍යතාවයකට යෝනේද? අනිවාර්යෙන්ම. ලොකු හයියක්. අර টොප් අප් පහසුකම කියලා තිබ්බා. ඒ මොකද්ද? ඒක කියන්නේ දැන් ඔයා රිණයක් අරගෙන ඒකෙන් කොටසක් ගෙව්වම හරි. ආයෙමත් අලුතෙන් ඒ කියන්නේ ගෙවපු ප්‍රමාණය අනුව තව ටිකක් රිණ ගන්න පුළුවන් වෙන එක. ඒ කියන්නේ දිගටම පාසුකම තියනවාද? ඔව් යම් මට්ටමකට. ඒකෙන් අර මූල්‍ය අවශ්‍යතාවවලද නම්‍යශීලී බවක් ලැබෙනවා. අනිත් එක අර ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් කියන එක නේද? කොම්බැංක් ඩිජිටල්. හරියට හරි. ගෙදර ඉඳන්ම අයදුම් කරන්න පුළුවන්. ඒක ලොකු දෙයක් දැන් කාලේ. ඇත්ත. ඒතර මේ ණය ගන්න පුළුවන් මොන වගේ දේවල් වලටද? ලිස්ට් එකක් තියෙනවද? තියෙනවා. ඇත්තටම ගොඩක් දේවල් වලට. වගේ අර වාහනයක් ගන්න, ක්‍රෙඩිට් කාඩ් බිල් ගෙවන්න, තමන්ගේ හරි පවුලේ කෙනෙක්ගේ හරි අධ්‍යාපන වැඩවලට, ලංකාවේ හරි පිටරට හරි. ඒ කියන්නේ උසස් අධ්‍යාපනයේ වගේ දේවල්. ඔව්. එතකොට වෙඩින් එකකට වගේ උත්සවයකට ගෙදරට බඩු ගන්න, පරිගණකයක් ගන්න. බිස්නස් එකකට හරි පිටරට යන්නත් පුළුවන්. ඔව් ඒකටත් පුළුවන්. ගෙවල් දොරවල් අලුත් වැඩියා කරන්න, ඉස්පිරිතාල වියදම්, සර්ජරි එකකට වගේ දෙයකට. ගෙවල් කුලි අත්තිකාරම් දෙන්න, වෙන තැනකින් ගත් පියවන්න. ඒකත් පුළුවන් නේද? බැංකුව අනුමත කරන ඕනම අර කියන්නේ වළංගු අවශ්‍යතාවයකට ගන්න පුළුවන් කියලා තමයි යාලා කියන්නේ. හරි පුළුල් පරාසයක් තියෙන්නේ. එතකොට සුදුසුකම් මොනවද වෙන්න ඕන කෙනෙක්ට ඉල්ලන්න බෑ නේද? නෑ. ප්‍රධාන වශයෙන් ඉතින් වයස අවුරුදු 18ත් 60ත් අතර වෙන්න ඕනේ. ඊට පස්සේ බැංකුව පිළිගන්න ආයතනයක ස්ථිර රස්සාවක් කරන ඕන. ස්ථිර වෙන්න ඕනද? ඔව්. අඩුම මාස 3ක්වත් පඩියේ එයාලගේ ඒකද බැංකු ගිණුමකට එවිත් තියෙන්න ඕන. හරි. අනික තමයි මාසික ශුද්ධ ආදායම අතට එන ගාන රුපියල් 75000ක්වත් වෙන්න ඕන. රුපියල් 75000ක ඒක අවම සීමාව. ඔව් අවම සීමාව. තව දෙයක් තිබ්බනේ අර විශ්‍රාම යන වයස ගැන. යාළගේ ආරක්ෂාවට. තව දෙයක් අර මාසික වාරිකය අඩු කරගන්න නම් පඩිය කමර්ෂල් බැංකු ගිණුමට වඩාන්න කියලා කියනවා. ඒකත් එක්ක කොන්දේශයක් වගේ. ඔව් ඒකෙන් බැංකුවටත් වාසි සමහර වෙලාවට ණය ගන්න කෙනාටත් වාරිකයේ පොඩි අඩුවක් ලැබෙන්න පුළුවන්. හයි. ඒක කීයක් විතර ගන්න පුළුවන්ද උපරිම? උපරිම යන්න පුළුවන් රුපියල් මිලියන 5ක් දක්වා. ඒ කියන්නේ ලක්ෂ 50ක්. ලක්ෂ 50ක්. ඔව්. හැබැයි ඉතින් අවම මුදල ලක්ෂයක් මේ ගාන තීරණය වෙන්නේ අර මම කිව්වේ ආදායම ආපහු ගෙවීමේ හැකියාව වගේ දේවල් බලලා. හරි. ගෙවන්න කොච්චර කල් දෙනවද? උපරිම අවුරුදු 7ක් දෙනවා. හැබැයි ඉතින් ඒකත් අර වයස, රස්සාව ඉතුරු කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්. ගෙවීමේ ක්‍රමත් දෙකක් තියෙනවා. equated හරි reducing balance හරි. මේ දෙකේ වෙනස පොඩ්ඩක්. සරලවම කිව්වොත් equated වලදී හැම මාසෙම වාරිකයේ එකම ගානයි. reducing balance වලදී කාලයත් එක්ක පොලිය අඩු වෙන නිසා වාරිකේ පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් අගහරියට යද්දී. එතකොට Tamande ගැලපෙන එක තෝරගන්න ඕන. ඒ ගැන කතා කරලා පැහැදිලි කරගන්න එක හොඳයි අයදුම් කරන්න කලින්. හරි. දැන් අපි හිතමු කෙනෙක් මේකට සුදුසුයි කියලා. අයදුම් කරන්න මොනවද ඕනේ ලීකේවිලි? සාමාන්‍යයෙන් ඕන වෙන ටික තමයි සම්පූර්ණ කරපු අයදුම්පත. රස්සාව කරන තැනින් ලියුමක්. ඒකේ තියෙන්න ඕන රස්සාව ස්ථිරයි, පඩිය මෙච්චරයි, අඩුවීම් මෙහෙමයි, පඩිය කොමර්ෂල් බැංකුවට දානවා කියලා තහවුරු කරලා. හරි. වැටුප් විස්තර. අන්තිම මාස 3ක පඩිකොල, ඩෙන්ටිටි කාඩ් කොපියක් නැත්නම් පාස්පෝර්ට්, ඩ්‍රයිවිං ලයිසන්ස් කොපියක්, ලිපිනේ තහවුරු කරන්න, බිල් එකක කොපියක් වගේ දෙයක්. සමහර වෙලාවට වෙන බැංකු ගිණුම් තිබ්බොත් ඒ වගේ ස්ටේට්මන්ට්ස් ඉල්ලන්න පුළුවන්. අපකරුවෝ ඕනේ නම් ඒ අයට අදාළ ලියකියවිලිත් ඉල්ලයි. අධ්‍යාපන සුදුසුකම් මෙහෙම. ඒව තියෙනවා නම් ඒ වගේ කොපිය තිල්ලන්න පුළුවන්.
හරි. එතකොට අයදුම් කරන්න එක ලේසිද? කොහොමද කරන්නේ? ශාඛාවටම යන්න ඕනද? ක්‍රම කීපයක් තියෙනවා. ලේසිම එක තමයි ලියකියවිලි ඔක්කොම අරගෙන සම්පූර්ණ කරපු ඇප්ලිකේෂන් එක ශාඛාවට ගිහින් දෙන එක. අනිත් එක තමයි අර කොම්බැංක් ඩිජිටල් පාවිච්චි කරන කෙනෙක් නම් ඒකම ඔන්ලයින් ඉල්ලන්නත් පුළුවන්. ඒක ලේසි වගේ. ඔව්. එහෙමත් නැත්නම් ඉතින් ළඟම ශාඛාවට ගිහින් නිලධාරියෙක් එක්ක කතා කරලා. විස්තර අහගෙනම. ඔව් විස්තර අහගෙනම අයදුම් කරන්නත් පුළුවන්. එන සාරාංශයක් විදියට ගත්තොත් මේක ඇත්තකම ඉක්මන් යම් තාක් දුරට නම්‍යශීලී මූල්‍ය විසඳුමක් හොයන අයට විශේෂයෙන්ම ස්ථාවර ආදායමක් තියන අයට හොඳ අවස්ථාවක් වගේ. ඔව් අර ඔන්ලයින් අයදුම් කිරීමේ පහසුව টොප් අප් පහසුකම වගේ දේවල් එක ආකර්ෂණීය වෙන්න පුළුවන්. හැබැයි අර හැමදාම කියනවා වගේ මතක තියාගන්න ඕනේ. මොකද්ද? නියමයන් සහ කොන්දේසි ආදාලයි කියන එක. ඒක නම් හැම එකෙම තියෙනවනේ. ගිවිසුමකට අත්සන් කරන්න කලින් අර පොඩි අකුරෙන් තියෙන terms and conditions apply කියන කෑල්ල. ඔව්. ඒක හරියටම කියවලා තේරුම් ගන්න එක කොච්චරනම් වටිනවද කියලා අපි පොඩ්ඩක් හිතන්න ඕනේ නේද? ඇත්තටම සමහර විට ඒකේ තියෙන පොඩි වචනයකින් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඒකනේ. ඉතින් ඊගෙනත් හිතලා තමයි මේ වගේ මූල්‍ය තීරණ ගන්න ඕනේ.